Hello friends, welcome to the Kai Technique YouTube channel. ඉතින් හරි friends, ඉතින් අද මම ඔයාලට කියනවා කොහොමද හරියට page video එකක් හදාගන්න කියලා. හරි friends, ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් friends, ඔයාලා මුලින්ම Play Store එකකින් InShot කියන app එක download කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට InShot කියන app එක download කරන් ඒක open කරගන්නවා. හරි friends, ඊට පස්සේ ඔතන තියෙනවා මෙතන video photo collage කියලා. ඊට පස්සේ අපි මෙතනින් වීඩියෝ කියන එක තමයි ටච් කරලා මෙතනින් new කියන එක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලා නිකන් blank page එකක් open කරගන්න ඕනේ මෙතන. මම දැන් මේ blank page එක open කරගෙන මේකේ size එක නිකන් අර කොටු scene එකක් දෙනවා 1 by 1 වගේ එකක් දෙනවා. හරිද? හරි friends, මේක තියාගන්න. ඊට පස්සේ ඔයාලා තියෙන මේ කුඩින් ඔයාලගේ මොකක් හරි chart එකක් type කරගන්න. හරිද? මම දැන් මෙතනින් නිකන් මට හිතෙන එකක් මම type කරගන්නවා. හරි friends, ඊට පස්සේ ඔයාලට font වල මෙතනින් ගියාම edit කරන්න තියෙන මෙතනින් color change කරගන්න පුළුවන්. මම දැන් color change කරන්නේ නැහැ. මෙතනින් font එක මාරු කරන්නත් පුළුවන්. ඉතින් friends, මේකේ මේ size එක මම දාගන්නවා සාමාන්‍යයෙන් 3ට විතර තමයි මම දාන්නේ. මේ ගානට තමයි දාන්නේ. ඊට පස්සේ animation වලට ගිහින් in එකට මේක දෙනවා, out එකටත් ඒකේ අනිත් පැත්තේ දෙනවා. හරිද? හරි friends, ඉතින් මේ ගාන තියලා පොඩ්ඩක් drag කරලා හදාගන්න. හරි friends, ඊට පස්සේ මේ විදිහේ font එක දැම්මට පස්සේ මම මේකේ copy එකක් ගන්නවා. හරිද? මේ විදිහට copy එකක් කරන් මේක උඩ type කරගන්නවා. ඔයාගේ page එකේ නම type කරගන්න ඕනේ. හරිද? මම දැන් මේක දාන්නේ මගේ main page එකේ. ඒකින්ද මම දැන් මෙතන කවිස් කියලා type කරගන්නවා. මේකත් එක්කලා යටින් තියාගන්නවා. හරි friends, මම මේ විදිහට ඒකත් යටින් තියාගත්තා. ඊට පස්සේ මම මේකෙත් copy එකක් අරගන්නවා. හරිද? මේ විදිහට copy එකක් අරගෙන මේකේ size එක පොඩ්ඩක් අඩු කරගන්නවා. මේ size එක පොඩ්ඩක් අඩු කරා උඩට මේ එක පැත්තක් කොණ්ඩරම ගෙනියන්න ඕනේ. හරිද? හරි friends, මම මේ විදිහට ඒක එහා පැත්තේ කොණ්ඩරම ගෙනියනවා. ඊට පස්සේ මෙතනින් මේක ඔබනවා. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා මේ මෙතන ත්‍රිකෝණයක් වගේක් තියෙනවා. ත්‍රිකෝණයක එක ධන ලකුණක් තියෙනවා. හරිද? මම දැන් ඒක ඔබනවා. ඒක ඔබලා මේ ඔය කවිස් කියන එක උඩින් තියාගන්න. හරිද? ඊට පස්සේ මේ යට මේ අර මේ layer එකේ අන්තිම හරියට ගිහින් ආයෙත් ඒක ඔබනවා. මේක ඔබලා මම මේක පල්ලෙහාට ගෙනියනවා. හරිද? මේ විදිහට පල්ලෙහාම කොනට ගෙනියනවා. හරි friends, දැන් ඔයාලට පේනවා වීඩියෝ එක play වෙද්දී මෙන්න මේ විදිහට අර logo එක මේ font එක පල්ලෙහාට යනවා. හරිද? හරි friends, ඉතින් ඒක තමයි අපි දැන් හදාගත්තේ. හරි friends, ඉතින් ඔයාලට ඕන නම් මේ black screen එක නැතුව වෙන ෆොටෝ එකක් add කරගන්නත් පුළුවන්. හරිද? මම ඔයාලට දැන් ෆොටෝ එකක් add කරගන්න විදිහත් කියලා දෙන්නම්. හරි friends, ඉතින් ඔයාලා මේ blank page එක open කරගත්තා නම් ඔයාලට පොඩ්ඩක් මේ එහා පැත්තට වෙන්න තියෙනවා replace කියලා. හරිද? මේ තියෙන අන්න ඒ කුඩ එක සෙරට touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා gallery එකට යනවා මෙතන. ඊට පස්සේ ඔයාලට මේ page එකේ අර නිකන් වීඩියෝ එකේ ඉස්සරහට වැටෙන්න ඕනේ මේ ෆොටෝ එක මෙතනින් තෝරන්න වෙනවා. හරිද? මම දැන් මෙතනින් නිකම් ෆොටෝ එකක් තෝරගන්නවා මේ විදිහට. හරි friends, ඉතින් මේ විදිහට ෆොටෝ එක තෝරාගෙන ඒක මම ගන්නට adjust කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි friends, ඉතින් ඊට පස්සේ මම ආය යනවා font කියන එකට, text කියන එකට. ඊට පස්සේ මේකට අපි out මේ stroke එකක් එහෙම add කරගන්න ඕනේ. හරිද? මෙතනින් edit ගිහිල්ලා colors ගිහිල්ලා මේ මෙතන තියෙන border එහෙම කියලා අන්න ඒක කළු පාට දෙනවා. කළු පාට දීලා පොඩ්ඩක් මේ ගානට හදා ගන්න. හරිද? shadow එකත් ඒ විදිහම තමයි. shadow එකත් නිකන් මම ওই පාටක් දෙනවා, ලස්සන පාටක්. මේ විදිහට තියලා opacity එක චුට්ටක් වැඩි කර ගන්නවා. හරිද? ඒ ගානට මේකත් බිඳුවට මේකත් බිඳුවට තියෙන්න ඕන. හරි friends, ඉතින් ඊට පස්සේ glow එක නම් හදන්න ඕනේ. මේ විදිහට නිකන් තියාගෙන තමයි තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මේ විදිහට වීඩියෝ ප්ලේ වෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා මොකක් හරි emoji එකක් add කරගන්න ඕනේ කියමුකෝ. මේ දැන් ඔයා කලින් දාගත්ත layer කුඩ එක සෙරට touch කරලා ඒක edit යනවා. හරිද? මම දැන් මේකට ගිහින් මම emoji එක save කරන් ඉන්නවා. ඒක මෙතෙන්ට මේ paste කරගන්නවා. හරිද? කොයිද යන්නේ? හරි friends, මම දැන් මේ විදිහට මේක මෙතෙන්ට paste කරගත්තා. හරි friends, දැන් මේ විදිහට තමයි play වෙන්නේ වීඩියෝ එක.
ඉතින් මේකට දැම්ම සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න එපා. මොකද TikTok එකේම තියෙනවා සවුන්ඩ් ඇඩ් කරන්න. හරිද? ඒ විදිහට ඇඩ් කරාම පොඩ්ඩක් අර නිකන් වයිරල් යන සීන් එක වැඩිත් නෑ කොහොමත් ඒ උනට පොඩි රීච් එකක් තියෙනවා. හරිද? ඒ විදිහට අප්ලෝඩ් කරාම. හරි friends මම දැන් මෙතන හරි ලකුණ ඔබනවා මෙතනින්. ඔයාලට ඕනම් මේක පොඩ්ඩක් දික් කරගන්නත් පුළුවන් නිකන්. මේ තප්පර 10ට විතර හදා ගන්න. හරිද? මේක දික් කරනවා කියන්නේ අනිවාර්යයෙන් මේ ටිකත් දික් කරගන්න ඕන. මේකත් දික් කරගන්න. මේ විදිහට මේකත් දික් කරගන්න. හරිද? හරි friends ඊට පස්සේ ඔයාලට මේ උඩ පේන export කියලා එතනින් මෙතන FPS ගාන නම් අඩුම කරලා දැම්මත් කවන්නේ. quality එක 1080p වලින් තියලා export කරන්න තියෙනවා. හරිද? හරි friends ඉතින් අතවල මේ විදිහට export වෙනවා. හරි friends දැන් මේ විදිහට save වෙනවා gallery එකට. ඊට පස්සේ ඔයාලා මෙතනින් back වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ phone එකේ TikTok කියන app එක. මම දැන් යනවා මගේ TikTok කියන එකට. මුලින්ම sound off කරගන්න ඕනේ නැත්නම් copyright වදිනවා. මේ විදිහට TikTok app එකට යනවා. හරි friends මේ විදිහට open වෙනවා එතකොට මේ තියෙන්නේ මගේ original page එක. හරිද? ඔයාලට ගිහින් ඕන search කරලා බලන්න පුළුවන්. මෙතන මේ දන ලකුණක් තියෙන අන්න ඒ ගුඩ එක සරක් ක්ලික් කරලා මම දැන් අර ඉන්ෂොට් එකෙන් හදාගත්ත වීඩියෝ සිලෙක්ට් කරගන්න. හරිද? මෙන්න මේ විදිහට. හරි friends මේ විදිහට මේ සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ උඩ මේ තියෙන sound option එක අන්න ඒක ක්ලික් කරලා මම නිකන් මේ විදිහට මේ sound එක දාන්නේ. මොකද ඔයාලට copyright වදිනවා. හරිද? මේ විදිහට නිකන් sound එක ක්ලික් කරලා මෙතනින් next කියන එක දෙන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතෙන් දැන් tag අනම්මනම් ඔක්කොම දෙන්න තියෙන්නේ. මම දැන් මෙතෙන්ටත් අර emoji එකෙන් දෙපාරක් මෙතෙන්ට type කරගන්නවා. හරි friends මේ විදිහට type කරගෙන මම මටම කියලා හදාගත්ත tag ටිකක් තියෙනවා. යන්න ඒ ටික මෙතෙන්ට paste කරගන්නවා. හරිද? මෙන්න මේ විදිහට. මේ විදිහට තියලා save දෙන්න බෑ. මෙතෙන් save to device දෙන්න බෑ. නැත්නම් ඊට පස්සේ ආයෙ මේක save වෙනවා ඔයාලගේ gallery එකට. හරිද? වීඩියෝ දෙයක් ඕනේ නැහැ නිකන්. ඊට පස්සේ මෙතනින් post කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ වීඩියෝ ප්ලේ වෙනවා. ඉතින් මේක අප්ලෝඩ් වෙනවා. මේ ටික බල බල ඉන්න තමයි තියෙන්නේ. හරි friends ඉතින් මේ හිරවට වීඩියෝ අප්ලෝඩ් වුණා. හරිද? මේ පේනවනේ වීඩියෝ අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට page එකට ගියා මේ refresh කරලා බලන්න පුළුවන්. ඒකට views යන විදිහ අනම්මනම් දේවල් ටික බලන්න පුළුවන්. හරිද? හරි friends ඉතින් ඔයාලට අද කරගෙන අපේ වීඩියෝ එක මෙච්චරයි. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරලා ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරන් යන්න. හරි friends ඉතින් හැමෝටම එහෙනම් ජය වේවා.